හලෝ අද ඔයාලා මාත් එක්ක එකන් යන්නේ රූපවාහිනිය ස්ටුඩියෝ රෙකෝඩින් එකකට. අහසීර මුදුන් වෙන වෙලාවට කොළඹ පාරකට බහිනවා කියන්නේ මං ආසව නැති වැඩක්. වාසනාවට කැලණියෙන් මෙට්‍රෝ එක යනවා. ඒ නිසා බොරැල්ලට යන්න මම මෙට්‍රෝ එකකට නැග්ග හරියටම 12:05. ඉරිද දවසක් නිසා පාරේ වාහන අඩුත් නිසා මෙට්‍රෝ එක විනාඩි 15 විතර බොරැල්ලට ආවා. ඒ වුණාට බොරැල්ල හන්දියේ නම් පෙනි තියෙන ආකේඩ් එක ළඟට යන්න 154ට නැග්ග මට තව විනාඩි 20කට වඩා ගියා. කොහොම හරි ගමනාන්තයට ළඟා වුණා. ඉන්නෙක් වගේ ඇතුළට ආවට මේකප් එක දැම්මට පස්සේ මට බොස් ලේඩි කෙනෙක්ගේ ලුක් එක එනවා. හරි දවල්ට කාලා හිටියෙත් නැහැ. හැබැයි පත් ගන්න මූඩ් එකකුත් තිබ්බේ නැහැ. ඒ නිසා මේ වගේ පොඩි ස්නැක් එකක් අරගෙන ස්ක්‍රිප්ට් එක හම්බෙනකන් ලොබි එකට වෙලා බලාගෙන හිටියා ඉතින්. ස්ටුඩියෝ රෙකෝඩින් දාලා තිබ්බේ 4ට උනාට මම ටිකක් කලින් ආවේ. එදාවේ ප්‍රසන්ටර්ස්ලාට ෆොටෝ ෂූට් එකක් තිබ්බා. ඉතින් එහෙට මෙහෙට ගාපු ෆොටෝස් වලටත් එහෙමෙන් ඔළුව දාලා ඔන්න ස්ටුඩියෝ රෙකෝඩින් එකට අපි ලෑස්ති වුණා. මම බොරු නෙමෙයි නේද කිව්වේ. මේකප් එක දැම්මට පස්සේ බොස් ලේඩි කෙනෙක්ගේ ලුක් එක ආවා නේද? ජූනි 8 වෙනිදා ටෙලිකාස්ට් වෙන මේ ප්‍රෝග්‍රෑම් එක මම කරේ තනුජ් අයියත් එක්ක. ප්‍රෝග්‍රෑම් එක වෙලාවෙදි නම් මොකුත් වීඩියෝ කරන්න බෑ. මොකද ඉතින් ෆෝන් එකේ ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ. ඒ නිසා එහෙමෙන් හැඩදදා මේ වගේ කැත ක්ලිප්ස් ටිකක් ගහගත්තා ඉතින්. ඔන්න රෙකෝඩින් එක ඉවරලා ආයෙත් කිනා තේපන් සංග්‍රහය. මම ඇත්තටම මැච් වෙලා කියලා මට තේරුම් ගියේ කූල් ඩ්‍රින්ක්ස් කිරි පැකට් වෙනුවට කිරි ප්ලේන් ටී මං ගන්න පටන් ගත්ත දවසේ. මේකප් එක එහෙමෙන් රිමූව් කරගත්තා. ඔක්කොම රිමූව් කරන්න ගියොත් මට යන්න වෙන්නේ මහසොනගේ හොර. අදට ඉතින් එපමණයි. උඩ දාගෙන ගියාට 154ක හිර වෙලා තමයි ආයෙ ගියේ. අපි ගියා එහෙනම්. බයි බයි.